Nations Campus International. උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගත වීම අද වෙනකොට අපි තරුණ ප්‍රජාවක දකින ලොකු සිහිනයක්. ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න ඔන්න හොඳම අවස්ථාවක් ගැන තමයි අපි මේ කියන්න සූදානම් වෙන්නේ. දශක 4කටත් වඩා වැඩි කාලයක් ඔබේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශේෂයෙන්ම ඔබේ විශ්වාසය තහවුරු කරපු ආයතනයක් තමයි IDM Nations Campus කියලා කියන්නේ. ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාල අතර විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල අතර තියෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක්. ඉතින් දැන් ඒ ආයතනත් එක්ක එකතු වෙලා ඔබට අවස්ථාව තියෙනවා කොරියාවට ගිහිල්ලා ඔබේ උසස් අධ්‍යාපනය හදාරන්න. ඉතින් කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් සුභාෂණ අපි අහලා තියෙන්නේ කොරියාව කියලා කිව්වහම මේ නුපුහුණු ශ්‍රමිකයන් තමයි යන්නේ කියලානේ. හැබැයි එහෙම නැහැ. කොරියාව කියන්නේ බොහොම දියුණු රටක්, විශේෂයෙන්ම නව තාක්ෂණයේ මේ දේවල් එක්ක ඔබට පුළුවන් බොහොම විශ්වාසයෙන් උසස් අධ්‍යාපනය හදාරන්න දැන් කොරියාවේදී. ඉතින් ඒ වෙනුවෙන් IDM Nations Campus එක්ක අත්වල බැඳගන්නේ ෆාරිස් යුනිවර්සිටි එක. ඉතින් අපි ඒ ගැන තමයි මේ කතා බහ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ නේද? Atawashima Sindhuja, actually as Sindhuja mentioned, like Far East International Company, International University has extended their arm to IDM Nations Campus, which is a Sri Lankan campus which has won the Sri Lankan students trust and certification for over 4 decades. Exactly talking about like 44 years of experience and trust, which IDM Nations Campus International has won our Sri Lankans' heart and the students' trust. And actually they are extending their hand to pursue higher education in Korea with the Far East University. So basically in that case, like they are like extending their hand to provide aviation and safety management opportunities to Sri Lankan students. This is first ever time where Sri Lankan students get the opportunity to pursue aviation and safety management in Korea itself. ඔව් ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය හදාරන ගමන් කොරියාවේ රැකියාවක නිරත වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න මේ කතා බහ කොරියාවේ උසස් අධ්‍යාපනය ලබන්න හීන දකින අපේ තාරුණ්‍ය වෙනුවෙන්. ඉතින් මේ කතා බහ වෙනුවෙන් අපි අද දවසේදී බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. මුලින්ම අපිත් එක්ක එකතු වෙනවා IDM Nations Campus මහාචාර්ය ඒ වගේම මෙහෙයුම් අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රසාද් හේරත් මහත්මයා. ආයුබෝවන් සුබ දැසනක් ඔබට. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා කොරියානු අමුත්තන් දෙදෙනෙකුත්. We have 2 distinguished guests from foreign delegates, Korean delegates, and that will be Far East University Dean of International External Affairs, Professor Kwan Pohan. Annyeonghaseyo. Annyeonghaseyo. Good morning. And we have Dr. An Kyun Hee, which is the Head of Department of Theatre and Acting from Far East University. Ayubowan. Annyeonghaseyo. Hello everyone. හොඳයි. එහෙනම් අපි සූදානම් වෙන්නේ මුලින්ම මහාචාර්යතුමාගෙන්ම කතාව ආරම්භ කරන්න. දැන් මහාචාර්යතුමා දැන් පාරිස් යුනිවර්සිටි එකත් එක්ක අත්වල බැඳගෙන මේ අපේ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෙනුවෙන් මේ ලබා දෙන විශේෂ අවස්ථාවන් විශේෂයෙන්ම මේ උපාධි පාඨමාලාවන් පිළිබඳව අපි මුලින්ම පැහැදිලි කිරීමක් කරමු නේද? ඔව් ඇත්ත වශයෙන්ම මේ අවස්ථාව අද්විතීය අවස්ථාවක් කිව්වොත් වඩා නිවැරදි. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කොරියානු විශ්වවිද්‍යාලයක් සමග ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් එකට එකතු වෙලා පාඨමාලා කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම මේ පාඨමාලා වලින් අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි රැකියා වෙළඳපොළට අපේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් යොමු කරන එක. දැන් බොහෝ තැන්වල උපාධි පාඨමාලා තියෙනවා, උපාධිය හදාරනවා, උපාධියෙන් පස්සේ අපිට රැකියා වෙළඳපොළක් නැහැ. මේ රැකියා වෙළඳපොළ සැපයීමේ ප්‍රධානතම සාධකය තමයි අපිට ලැබිලා තියෙන්නේ Far East University. Far East University එකට ඇතුල් වෙන ඕනෑම කෙනෙකුටම නේවාසික පහසුකම් විශ්වවිද්‍යාලය විසින් ලබා දෙනවා. ඒ වගේම part time රැකියා අවස්ථා ලබා දෙනවා. අධ්‍යාපනයෙන් පස්සේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කළාට පස්සේ තවත් වසර 2ක වැඩ කිරීම සඳහා වීසා ලබා දෙනවා. මේ වගේ පහසුකම් රාශියක් තියෙන විශේෂ වැඩසටහනක්. මෙතනදී අපි දැනට හඳුන්වා දීලා තියෙනවා පාඨමාලා කීපයක්. එකක් තමයි Aviation and Safety Management. විශාල ජොබ් මාකට් එකක් තියෙනවා විශ්වය පුරාම. මුළු ලෝකයේම රැකියා අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි Far East University එකත් ඒ වගේම IDM Nation Campus එකත් එකතු වෙලා මේ අවස්ථාව සම්පාදනය කළේ. ඒ වගේම වර්තමාන පරම්පරාව ඉල්ලන තවත් විෂයක් තමයි AI Computer Science BSc උපාධි පාඨමාලාවක් තියෙනවා. ඒ උපාධි පාඨමාලාවත් විශේෂයෙන් අපි හඳුන්වලා දීලා තියෙන්නේ රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙන.
ඒ වගේම ඉතාම අඩු මුදලකට ලංකාවේ මං හිතන්නේ කිසිම දරුවෙකුට හම්බ වෙයි කියලා මේ වගේ අඩු මුදලකට අවුරුදු 4ක පාඨමාලාවක් එක් අවුරුද්දක් ලංකාවේ පාඨමාලාව සම්පූර්ණ කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි අවුරුද්ද අපේ සම්පූර්ණ කොරියාව විශ්වවිද්‍යාලය තුල මේ පාඨමාලාව හදාරන්න ඉඩකඩ හදලා දීලා තියෙනවා. ඒත් එක්කම අපි හඳුන්වා දෙනවා K beauty, Korean beauty ඒකත් විශේෂ පාඨමාලාවක්. ලෝකේ හැමතැනම ඩිමාන්ඩ් එකක් තියෙන පාඨමාලාවක්. ඒ නිසා මේ පාඨමාලාවත් ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් අපි වෙළඳපොළට හඳුන්වලා දෙනවා. ඒ වගේම අපේ තියෙනවා හොටෙල් මැනේජ්මන්ට් පාඨමාලාව. ඒ පාඨමාලාවටත් දැන් ලෝකයේ විශේෂයෙන් ලංකාවෙත් ලොකු ඉල්ලුමක් තියෙන පාඨමාලාව. ඒ පාඨමාලා කීපය අපි දැනට හඳුන්වා දීලා තියෙනවා. ඉදිරියේදී අපි තවත් පාඨමාලා කීපයක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. සින්දුජා ඊට පස්සේ අපි අවධානය යොමු කරමු අපි සමගින්න ෆායස් යුනිවර්සිටි එකේ රංග කලා පීඨයේ Pradhani, Dr. Ahn Kyon Hee. Dr. Ahn Kyon Hee, we would like to know what is the importance and why did you collaborate with the Sri Lankan campus IDM International? I would say we started as a friendship with Dr. Chanagang and my president, my university president, they got to know each other and then they just had a really good bonding because they have the same kind of philosophy and also, some kind of pedagogy. So when they started talking, we could see really bright future, new horizon actually, shows. So somehow, two, pioneer, they kind of came to the decision, okay, this is a way, let's make something happen. Korean education, we could bring to the Sri Lanka, and the Sri Lanka students, they can learn Korean education, and then they could get some employment, from Korea. And also, as you know, nowadays South Korea has a lot of cultural experience and nice food, nice cuisine. So I think it's kind of, good step, become a real good friend, and also become a family somehow. So Sri Lanka is not just kind of, far from my country, but it's became more kind of friend and family. So I would say that's why we started this amazing journey. Dr. Ahn Kyon Hee පවසන ආකාරයට අය කියනවා දැන් IDM National Campus එකේ තියෙන කැපවීම සහ ඔවුන්ගේ කීර්තිනාමය හින්දා මේ වගේ මෙම පාඨමාලාවන් මෙම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කරන්න ඔවුන් තීරණය කරා කියලා. ඒ වගේම අපේ රටවල් අතර කොරියාව හා ශ්‍රී ලංකාව අතර තියෙන සහයෝගීතාවය තවත් වර්ධනය කරගනිමින් ඒ වගේම අපිට විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට කොරියානු සංස්කෘතිය හිප් හොප් කල්චර් එක ගැන තියෙන උනන්දුව ඒ වගේම සාමාන්‍යයෙන් ඇතුමේ කියන ආකාරයට අපිට බොහෝ උනන්දුවක් තියෙනවා මේ කල්චර් එකේ. ඒ වගේම කුසින් එක කැම රටාවන් ඒ වගේ දේවල් සම්බන්ධ මේ ඔක්කොම එකතු කරලා ශ්‍රී ලංකාවේ සිසු දරුවන්ට මේ අවස්ථාව ලබා දීමට ඔවුන් තීරණය කරා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඒ වගේම අපි ඊට පස්සේ අවධානය යොමු කරමු ෆායස් යුනිවර්සිටි එකේම Dean of International and External Affairs head, Professor Kwan Po Han. Dr. Kwan Po Han, Professor Kwan Po Han, I would like to ask from you, will the Sri Lankan students truly get the opportunity to pursue the higher education, and after that, will they get the opportunity to pursue careers and the employment in Korea? Yeah, and First University has the many opportunity to have a job after graduation by department. Thanks for IDMNC, aviation safety management class is open in Sri Lanka. So it's a very good chance to cooperate IDMNC and the First University. So First University has just aviation safety management department. It's just only one university in Korea because the safety management is very important for airline operation because all of if any accident occur in airlines, the airline may be bankrupt. So we have many chance to after graduation, First University, they can enter airline or some company of cargo operation or some dispatcher. Dispatcher means planning the aircraft control, then plan the aircraft route, and also if any accident is occurred, they contact the pilot. So it's a very important job in airlines. Also, they have a certificate. We have a certificate program in our department. So after graduation, we can send to airline for intern program or some other company which operate aircraft or helicopter
Also, they can have intern program. Then they may join the airline and company that operate helicopter fixed wing. I think it's a very good chance because Sri Lankan students can speak English and also they can learn Korean 4 years. So they have many talent and language talent. Also, they have specialized knowledge. So the salary is very higher in Korea. So I think it's a very good chance. Also, if they want to Sri Lanka Airlines or India or any other country, they have a certificate. Also, they apply any airline, any company. So I recommend students come to my department. So not only in Korea, even like internationally, they will get the That's exposure right, in the yeah, aviation yeah. industry. Yeah, that's Thank you right. very much. Yeah. ඔව් දැන් ඇත්තටම රැකියා අවස්ථා කොරියාවේ රැකියා අවස්ථා ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කොරියාව කියන්නේ අපේ තාරුණ්‍ය යන්න හරි කැමති රටක්නේ. දැන් මහාචාර්යතුමා අපි කතා කළොත් දැන් අර මම ආරම්භයේදී කිව්වත් වගේ කොරියාව කියලා කොහොම ගොඩාක් ලංකාවේ හිතන්නේ මේ නුපුහුණු ශ්‍රමිකයින් තමයි කොරියාවට යන්නේ. හැබැයි දැන් මේ IDM Nation Campus සහ මේ ෆාරිස් යුනිවර්සිටි මේ සුසංයෝගයත් එක්ක දැන් විධිමත් අපේ තාරුණ්‍යයට කොරියාවට යන්න හැකියාවක් ලැබිලා තියෙනවා නේද? ඔව් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඉතාමත් හොඳ අවස්ථාවක් රට විදේශ ආයෝජන ඉල්ලන යුගයක ඉන්නේ. තරුණ තරුණියන්ට රැකියා ඉල්ලන යුගයක ඉන්නේ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ තරුණ තරුණියන්ට ඉතාම අඩු මුදලකට රුපියල් ලක්ෂ 15කට වගේ අඩු මුදලකට විදේශගත වෙලා විදේශ උපාධියක් ලැබලා රැකියාවකුත් ලැබලා ඉපැයීමකුත් කරගෙන ඊට පස්සේ හොඳ රැකියාව වෙළඳපොළට ප්‍රවේශ වෙන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා මේ අවස්ථාව මම හිතන්නේ කිසිම විශ්වවිද්‍යාලයක් ලංකාවේ අපිට කරන්න බැරි වෙච්ච කාර්යයක්. ඔබ දන්නවා උපාධිධාරීන් කී දෙනෙක් රැකියා ඉල්ලලා මහපාරට බහින අවස්ථා තියෙනවා. නමුත් අපි හදන්නේ වෙළඳපොළට වැඩ කරන්න පුළුවන් රටට ආදායමක් ගේන්න පුළුවන් ඩොලර් ගේන්න පුළුවන් රැකියා අවස්ථා. ඒ නිසා මේ හැම පාඨමාලාවකින්ම අපි සූදානම් වෙලා ඉන්නේ රටට හොඳ ව්‍යවසායකයෙක් රටට හොඳ වෘත්තිකයෙක් නිර්මාණය කරන්න. ඒක තමයි අපේ ප්‍රයත්නය. විශේෂයෙන් අපි මේ සඳහා තෝරගත්තේ ෆායිස් විශ්වවිද්‍යාලය. අපි අධ්‍යයනයක් කරලා බැලුවා ලෝකයේ රැකියා වෙළඳපොළට වැඩියෙන්ම ප්‍රවේශ වෙන්න පුළුවන් මොන විශ්වවිද්‍යාලයේද. දැන් ඔබ වුණත් රැකියාවක් කරනවා නම් ඒ රැකියාව විශේෂයෙන් පාඨමාලාවක් තෝරගන්නවා නම් අපි බලන්න ඕනේ පාඨමාලාවෙන් පස්සේ අපිට රැකියාව මොකද්ද තියෙන්නේ. දැන් අපි එහෙම නිනව්වක් නැතුව තමයි අපේ ලංකා ඉතිහාසයේ හැමෝම වර්ණය නැත්නම් උපාධි පාඨමාලාව තෝරගන්නේ අනාගතය ගැන හැඟීමක් නැතුව. නමුත් අපි මේ විශ්වවිද්‍යාල දෙකම එකට එකතුනේ අපි ගැන අපේ හොඳ විෂන් එකක් තියෙනවා අපේ දර්ශනයක් තියෙනවා. විශේෂයෙන් මේ සඳහා අපේ සභාපතිවරයා ආචාර්ය ජනගන් මහත්මයා විශේෂ ශිෂ්‍යත්වයකුත් පිරිනමනවා මේ පාඨමාලාව හරහා හැම දරුවෙකුටම පාඨමාලා ගාස්තුවෙන් අඩක් අය කරලා. ඒ වගේ පහසුකම් රාශියක් මේ පාඨමාලා පුරා ඇති කරලා තියෙනවා. ඒ නිසා මම විවෘතව ආරාධනය කරනවා අපේ රටේ තරුණ තරුණියන්ට ඉතාමත්ම හොඳ අවස්ථාවක්. අපි මුළුමනින්ම මේ දරුවගේ ජීවිතය පිළිබඳ වගකීම් බාර ගන්නවා IDM Nation Campus. ඒ වගේම Far East University එකත් අපි දෙගොල්ලම එකතු වෙලා දරුවා වෙනුවෙන් දරුවගේ අනාගතය වෙනුවෙන් මැදිහත් වෙනවා කියන කාරණේ මතක් කරනවා. ඔව් අපි දැන් යමු වෙනවා IDM Nations Campus වෙතින් ගෙනෙන විශේෂ පණිවිඩයකට. මා ජයග්‍රාහකයෙක්. මා නිමා කරන්නෙක්. මා උසස්ම කෙනෙක්. මා අත්පත් කරන්නෙක්. මමයි හොඳම කෙනා. ඔබ කොහොමද ඔප්පු කරන්නේ ඔබයි හොඳම කියලා? E+ exam සරහා ඔබේ තොරතුරු තාක්ෂණ කුසලතා හා දැනුම සහතික කරගන්න IDM Nation Campus සහතික කරයි. දැන් මා කවුදයි කියා E+ සමග ඔබ දකින්න. ඔබේ E+ exams දැන්ම වෙන් කරවා ගන්න. I'm a winner. I'm a finisher. I'm the highest. I'm an achiever. I'm the best. How can you prove you're the best? E+ exams certify your ICT skills and knowledge. Currently certified by IDM Nations Campus. Now you can see who I am with E+. Book your E+ exams now.
AI තාක්ෂණය පිළිබඳව හදාරන්න මේ වෙනකොට අපේ සිසුන් බොහෝ දෙනෙක් නැඹුරු වෙනවා අපි දකිනවා. ඒ වගේම තමයි සුභාෂණ මේ ඒවියේෂන් කියලා කියන්නේ නේද? අද වෙනකොට අපේ තරුණ පරම්පරාව යොමු වෙන හරිම කැමැති විශේෂ ශාස්ත්‍රයක්. ඉතින් මේ ශාස්ත්‍රයන් දෙකටම යොමු වෙන අවස්ථාව තියෙනවා මේ විශ්වවිද්‍යාල දෙක හරහා නේ. අතවශ්‍යම සින්දුජා මම හිතන්නේ ප්‍රොෆෙසර් ක්වාන්පෝ හානස් අපිට සඳහන් කරා එතුමා කියපු දෙයින් අපි සාරාංශගත කරොත් ඇත්තටම එතුමා සඳහන් කරේ ඒ කියන්නේ අපේ රටේ ප්‍රථම වතාවට තමයි මේ අවස්ථාව හම්බ වෙන්නේ කොරියාවේ ගිහිල්ලා ඒවියේෂන් ඇන්ඩ් සේෆ්ටි මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ඒ වගේ මෙහි උසස් අධ්‍යාපන අවස්ථාවන් ලංකාවේ සිසුන්ට තියෙන. ඔහු සඳහන් කර ආකාරයට මේක ඉතාමත් රැකියාවන් ඉතාමත් බහුල ශාස්ත්‍රයක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙහි වැදගත්කම ඔහු සඳහන් කරා විශේෂයෙන්ම ඕනෑම කොරියාවේ පමණක් නෙමෙයි ඕනෑම රටක මෙම ඩිග්‍රී එක මෙම උපාධිය හදාරුවන් පස්සේ මේ උසස් අධ්‍යාපනය හදාරුවන් පස්සේ ඔබට රැකියා අවස්ථාවන් ලැබෙනවා. ඒ වගේම මෙහි විතාම වැදගත් කාරණාවක් වෙන්නේ බොහෝ විට අපි ඒවියේෂන් ගැන කතා කරොත් බොහෝ විට අපි ඒ ගුවන් යාන නියමුවන් හෝ ගුවන් සේවිකාවන් ගැන තමයි වැඩිපුර අවධානය යොමු වෙන්නේ. නමුත් මෙහිදී එහි පිසිපස තියෙන ගුවන් යාන ආරක්ෂා කළමනාකරණය පිළිබඳව තමයි මෙම ඩිග්‍රී එකෙන් කවර් වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධෙනුත් එතුමා සඳහන් කරා ඔහුගේ සාරාංශය කතාව අතරතුරදී. ඒ වගේම අපි දැන් තවත් දුරටත් අවධානය යොමු කරමු ඩොක්ටර් ආන් ක්වාන් හීට. අපි from your Dr. An Kwan Hee, Yes. we would like to ask, like, our country has a wonderful fondness to Korean culture, as you even Yeah, mentioned. So yeah. basically, with the cuisine and the pop culture and the drama culture and everything. So basically, like, for Sri Lankan students, what would they expect from the Far East University, and like, what can they gain as from the higher education from the Far East University? Okay, basically, Far East University, we have, K-culture department, which means, it includes, taekwondo, department, and we have a K-pop department, theater and acting department, cartoon and animation department. So lots of, K-culture actually, give you opportunity to study in Korea. And also, yeah, as you mentioned, all, K-culture and K-food and, this kind of stuff. You can come to my country and then you can enjoy even food, even our the restaurant around my university is the best one. So you could go around and then you can observe what kind of culture actually you can feel and you can sense it, and also, of course, food and also high education. Especially my department, theater and acting, we have 3 theaters. So almost per year, we have 24 performances going on and on. So we are very practical, and also we are very industrial-like. So as soon as you finish your study program, normally people go and get a job because we, provide lots of things, networking, experience networking, programs, etc. So we have lots of connection to the direct, theater industry. So you can have more opportunity, and then right after the graduation, you will see the real world. And as I told you before, because my university is very close to Seoul. So Seoul, full of fun. So that means if you come to South Korea and study with us, you will have more fun in Seoul, and then you will meet up lots of nice people. මතරම සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ යුනිවර්සිටි එක ෆායිස් යුනිවර්සිටි එක තියෙන්නේ සෝල් අගනුවරට කොරියාවේ සෝල් අගනුවරට ඉතාමත් ආසන්නයි. ඉතින් ඔවුන්ට උසස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ සිසුන්ට උසස් අධ්‍යාපනය හදාරන ගමන්ම ඒ කොරියානු සංස්කෘතිය අත්විඳින්න, ඒ වගේම අපි දන්න තරමට කොරියානු පොප් කල්චර් එක, ඒ වගේම කැමරාටාවන්, ෆුඩ් කල්චර් එක, ෆුඩ් කුසින්, ඒ වගේ ඔක්කොම අත්විඳින්නත් අවස්ථාවක් තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම එතුමිය සඳහන් කරනවා කියන්නේ ඔවුනුත් දන්නවා ශ්‍රී ලංකාවන්ට ලොකු හැඟීමක්, ඒ වගේම උනන්දුවක් තියෙනවා මේ කොරියන් කල්චර් ගැන සම්බන්ධයෙන්. ඒ වගේම කියන්නේ aviation safety, ඒ වගේම උසස් අධ්‍යාපනයට අමතරව විශේෂයෙන්ම රංග කලාව ආදී සංස්කෘතික අංශයන් වශයෙන්ුත් මෙම උසස් අධ්‍යාපන පාඨමාලාවන් තියෙන බව ඇය සඳහන් කරනවා. ඒ වගේම ඊට පස්සේ අපි අවධානය යොමු කරමු නැවතත් ප්‍රොෆෙසර් වෙත. Professor Kwan Pohan, we would like to know, like, will they be able to, like, for the students who are like pursuing the higher education in the Korea Far East University, especially for Sri Lankan students, will they be able to work in your country after completing their degree, and will they be able to take part in part-time employment as well? Right, yeah. Yeah, the Far East University, and especially my department, has there are many students. So Chungbuk province, my university located in Chungbuk province, their aim is to introduce 10,000 students, foreign students. So they combine any company or any
some the department, they prepared part job because some foreign students need a little bit money, and they are provided from the Chungbuk province. Also, and my university has a sporting center of foreign students. They provide some part time and some connection in the local area. As you know, in Korea, minimum salary is $7 per hour, so it's big money. Normally, it's approved for students each week. It's less than 200 hours. In weekend is no limit. So they have enough money for studying, for their life. So we provided lots of opportunity for our students. තුමා සඳහන් කරන ආකාරයට ප්‍රොෆෙසර් ක්වන් පොහාන් සඳහන් කරන ආකාරයට කියන්නේ මේ අධ්‍යාපන පහසුකම් ගන්න සිසුන්ට ඒ වගේම එම්ප්ලොයිමන්ට් එක කියන්නේ part time job එකක් ඒ වගේම full time employment එකක් මේ ඩිග්‍රී එකෙන් පස්සේ ලබා ගන්න පුළුවන් ඒ වගේම මේ අධ්‍යාපන කටයුතු කරන ගමන් part time job එකක් කිරීමටත් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා මම හිතන්නේ ඔවුන්ට පැය 200ක වගේ කාලයක් අනුමතව තියෙනවා ස්ටුඩන්ට්ස් ලටත් එම part time opportunities follow කරන්න ඒ වගේම බොහෝ කියන්නේ මේ ෆායස් යුනිවර්සිටි එකෙන් අධ්‍යාපනය ලබන බොහෝ සිසුන්ට කොරියාවේ බොහෝ අධ්‍යාපන කටයුතු සඳහා වගේම රැකියා අවස්ථාවන්ටත් අවස්ථාව ලැබෙනවා කියලාත් ඔහු සඳහන් කරනවා. ඉතින් පසු අපි නැවතත් Dr. Ahn Kyon Hee යමු වෙමු. Dr. Ahn Kyon Hee, we would like to know like the opportunities and especially the facilities which you have in your university. Far East University has 6 college buildings, so which means you can have your major. Actually, you go into the different department and building. So basically, our campus is quite big, so you have to go around, but it takes a little time. And also we have 3 different dormitory. We have a women's dormitory and men's dormitory, and we have the female, male, and it's staying same dormitory as well. So we have recently built, I think 2 years ago. So very good facility we have, and also we have a big gym, and also we have auditorium, and as I mentioned, we have 3 theater, and also we have a studio, and we have many different facilities. So you can come to Far East University and then you can enjoy, and you will have really good student life in my campus. හොඳයි මහාචාර්යතුමනි මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි බොහොම කෙටියෙන් දැන් අපේ තරුණ ප්‍රජාවට ලබා දෙන්න තියෙන පණිවිඩය මොකක්ද මේ හරහා ඔබතුමාට? ඔව් අත් වශයෙන්ම තරුණ ප්‍රජාවට අපි ලබා දිය යුත්තේ පාඨමාලාවක් තෝරා ගැනීමේදී අපේ මනෝවිද්‍යාත්මකව අනුගමනය කළ යුතු බොහෝ දේවල් තියෙනවා. එහෙම නැතුව ආවට ගියාට පාඨමාලාවක් තෝරා ගන්න එපා කියන පණිවිඩය. විශේෂයෙන් තමන්ට වෘත්තීයමය වටිනාකමක් තියෙන්න ඕනේ. ඒකට අපි කියනවා ප්‍රොෆෙෂනල් වැලියු එකක් තියෙන්න ඕනේ කියලා පාඨමාලාව තෝරා ගැනීමේදී. ඒ වගේම අපිට තියෙන්න ඕනේ ඉකොනොමික් වැලියු එකක්, ආර්ථිකමය වටිනාකමක් තියෙන්න ඕනේ පාඨමාලාවෙන් පස්සේ. එතකොට අපි IDM කැම්පස් එක අවුරුදු 44ක් පුරා මේ රටට දායාද කරලා තියෙන්නේ එවැනි වටිනාකම් සහිත උපාධිධාරීන්. අපි වැඩි හරියක් පටන් ගත්තේ කම්පියුටර් සයන්ස් වලින්, පරිගණක පාඨමාලා වලින්. ඊට පස්සේ අපි නීතිවේදීන් 5000කට වඩා බිහි කරලා තිනවා. නීති උපාධි පාඨමාලා තියෙන ඒ වගේ විශාල පාඨමාලා රාශියකින් අපි රටේ දැයි දරුවන්ට අවස්ථා නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මම දරුවන්ගෙන් ඉල්ලීමක් කරන්නේ මේ හොඳ අවස්ථාවක් ඔබට ඔබේ වෘත්තීයභාවය දියුණු කර ගැනීමට, ආර්ථිකමය වටිනාකමක් ඇති කර ගැනීමට, ඒ වගේම ඔබට පුද්ගලයෙක් හැටියට පෞරුෂමය වර්ධනයක් ඇති කර ගැනීමට කොරියාව ෆාර් ඊස්ට් විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලයක පූර්ණ කාලීන අත්දැකීමක් ලැබමින් රැකියාවක් කරමින් ඔබට පාඨමාලාව හදාරන්න තියෙන අවස්ථාව හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව මගහරින්න එපා. ඔබේ ජීවිතය, ඔබේ ඉරණම වෙනස් කරන පාඨමාලාවක් බවට මේ පාඨමාලාව පත් වේ. ඒ වගේම සින්දුජා මම හිතන්නේ මහාචාර්ය ප්‍රසාද් මහත්මයා සඳහන් කරකට අමතරව ආචාර්ය ආන් ක්වන් හී සඳහන් කරා ඔවුන් ඉතාමත් උනන්දුවෙන් බලාගෙන සිටිනවා කියලා මේ ලංකාවෙන් පැමිණෙන සිසුන්ට ඔවුන්ගේ ෆැසිලිටිස් ඔවුන්ගේ පහසුකම් සියල්ලම සපයන්න. ඉතින් ඔබ මොන පාඨමාලාව තෝරන් ගත්තත් ඔවුන් සැදී පැහැදී සිටිනවා ඒ සියලුම පහසුකම් ඔබට ලබා දෙන්න කියලා ඇය සඳහන් කරා.
හොඳයි. ඉතින් අපි ඔබට මතක් කරන්නම් දුරකථන අංකය ඔබට පුළුවන් මේ පිළිබඳව තව දුරටත් වැඩි විස්තර දැනගන්න අපේ තිරේ දිස්වනවා 076 29 27 550 076 29 27 550 කියන දුරකථන අංකය සහ ලිපිනයත් ඔබට දිස්වනවා. පුළුවන් ඔබට IDM Nations campus පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා දශක 4කටත් වැඩි කාලයක් ඔබේ විශ්වාසය දිනාගත් ආයතනයක් තමයි IDM Nation campus කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන් බොහොම විශ්වාසයෙන් යුතුව Far East University එකත් එක්ක අත්වල බැඳගෙන කොරියාවට යෑමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න. ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. ඒ විතරක් නෙමෙයි හොඳ රැකියාවක් වෙනුවෙන් යොමු වෙන්නත් ඔබට ඒ සඳහා ඔන්න බොහොම කදිම වටිනා කියන අවස්ථාවක් තමයි මේ ලබා දීලා තියෙන්නේ. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක IDM Nation campus වෙනුවෙන් එකතු වුණා මහාචාර්ය ප්‍රසාද් හේරත් මහත්මයා. ඒ ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂකතුමා. ඒ වගේම අපිත් සමග මේ අවස්ථාවට එකතු වුණා Far East University එකේ Dean of International and External Affairs Professor Kwan Po Han. ඒ වගේම Head of Department of Theatre and Acting Dr. Ahn Kyon Hee. Thank you very much for attending with us to give this opportunity for Sri Lankans. Kamsahamnida. 감사합니다. ආයිබෝවන්. හොඳයි අපි සූදානම් කෙටි විරාමයකට යමු වෙන්න.